අපි හැමෝම දන්නවා මැස්සෙක් කෑමක් උඩ වහපු ගමන් අපි ඒ කෑම කන්න අකමැතියි කියලා. හැබැයි ඔබ දන්නවද මැස්සෙක් කෑමක් මත වහලා කරන්නේ මොකක්ද කියලා? මැස්සෝ අපේ කෑම කන්න කලින් ඒ මත වමනය කරනවා කියන කතාව ඇත්තක්ද? අද අපි මේ ගැන විද්‍යාත්මකව සහ සවිස්තරාත්මකව කතා කරමු. මැස්සන්ට අපිට වගේ හපල කන්න දත් පිහිටලා නැහැ. ඒ නිසා ඔවුන්ට ඝන ආහාර ඒ විදිහටම ශරීරයට ගන්න බෑ. මෙන්න මෙතනදි තමයි මැස්සා සතු සුවිශේෂී ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. මැස්සෙක් ඝන ආහාරයක් මත වහපු ගමන් උගේ බඩ ඇතුලේ තියෙන එන්සයිම සහිත කෙල හෝ කලින් ගත්ත ආහාර මිශ්‍රණයක් එම කෑම මතට පිට කරනවා. සරලවම කිව්වොත් මැස්සා කෑම මතට වමනය කරනවා. මේ වමනය මගින් අර ඝන ආහාරය දිය කරලා සුප් එකක් වගේ දීරයක් බවට පත් කරනවා. ඊට පස්සේ මැස්සාගේ මුඛයේ තියෙන ප්‍රොබෝසිස් කියන නලයක් වැනි කොටසකින් මේ දීරය උරා ගන්නවා. හරියට අපි ස්ට්‍රෝ එකකින් බීම බොනවා වගේ. මැස්සෙක් වමනය කරන එක විතරක් නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය. මේ ක්‍රියාවලිය නිසා ලොකු සෞඛ්‍ය අවදානමක් ඇති වෙනවා. මැස්සා ඔබේ කෑම මත වහන්න කලින් වහලා හිටියේ කුණු කන්දක, සත්ත්ව මල පහක, අසූචි ගොඩක, කුඩු ගොඩක නැත්නම් නරක් වෙච්ච මස් කැබැල්ලක වෙන්න පුළුවන්. ඒ තැන්වලින් උරාගත්ත විස බීජ සහ බැක්ටීරියා මැස්සාගේ බඩේ තියෙනවා. ඔහු ඔබේ කෑම මත වමනය කරනකොට ඒ හැම විස බීජයක්ම ඔබේ ආහාරයට එකතු වෙනවා. ඒ වගේම මැස්සා කෑමවල එහෙම ඇවිදිනවා. උගේ පාදවලත් බැක්ටීරියා විශාල ප්‍රමාණයක් තැවරිලා තියෙනවා. එහා මෙහා ඇවිදිනකොට දෙපා වල තැවරිලා තියෙන දහස් ගණන් බැක්ටීරියා ඔබේ කෑමවල තැවරෙනවා. මේ නිසා ටයිෆොයිඩ්, කොලරාව, අතිසාරය වගේ භයානක බඩවැල් ආශ්‍රිත රෝග වගේම විවිධ වෛරස් රෝගත් අපිට වැළඳෙන්න පුළුවන්. මැස්සෙක් තප්පර කිහිපයක් ඔබේ කෑම මත වහලා හිටියත් ඒ කාලය මේ විස බීජ ඇතුළු කරන්න හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔබ දන්නවද මැස්සෙක් කෑමක් මත වහනවා කියන්නේ මොනතරම් අපිරිසිදු දෙයක්ද කියලා? ඒ නිසා හැම විටම ආහාර හොඳින් වසා තබන්න. මැස්සන් බෝවන ස්ථාන අවම කරන්න. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ආහාර ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න. නිරෝගීව ඉන්න නම් මේ වගේ පුංචි දේවල් ගැනත් අපි දැනුවත් වෙන්න ඕනේ. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ස්තුතියි.